සිය පාරක් පතුලටම වැටුනත් නැගිටින්න පුළුවන් යකඩ වගේ හිතක් ඔයාට තියෙනවා නම් ඔයා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. 1899 ඇමරිකාවේ ඩෙට්‍රොයිට් කියන ටවුන් එකේ එක මිනිහෙක් ඉන්නවා. ඒ කාලේ මිනිස්සු ගියේ අස්ව කරත්ත වලින්. ඒත් මේ මිනිස්සයා Tamanටම කියලා කාර් එකක් හදනවා. මිනිස්සු යාට hina වෙනවා. අස්සෙක් නැතුව දුවන කරත්තයක් කියලා. එයා ආයෝජකයෝ එකතු කරගෙන ඩෙට්‍රොයිට් ඔටෝමොබයිල් කියලා කම්පැනි එකක් පටන් ගන්නවා. හැබැයි එයා හදපු කාර් වල ක්වොලිටි එක ගොඩක් අඩුයි. මෙන්න මේ හේතුව හින්දා එයාට ඒ කම්පැනි එක සම්පූර්ණයෙන්ම වහලා දාන්න වෙනවා. ආයෙත් අවුරුදු දෙකකට පස්සේ එයා ආයෙත් try එකක් දෙනවා. ඒත් දෙවෙනි පාරත් එයා fail වෙනවා. එයාගේ ආයෝජකයෝ එයාව බිස්නස් එකෙන් එලවලා දානවා. එයාට අවුරුදු 40 වෙනකොටත් එයා නිකන් අසාර්ථක වෙච්ච මිනිස්සෙක් විතරයි. එයාගේ අතේ සතයක්වත් නැහැ. එයාගේ යාළුවෝ කිව්වා දැන්වත් ඔක නතර කරපන්. දැන්වත් රස්සාවක් කරපන් කියලා. ඒත් එයා ඒක නතර කරේ නැහැ. පස් පාරක් fail වුණු මේ මිනිස්සයා 6 වෙනි පාරටත් try කරා. 1903 දී එයා Model T කියන කාර් එක හදා. එයාගේ අදහස උනේ පොහොසත් මිනිස්සුන්ට වගේම සාමාන්‍ය මිනිස්සුන්ටත් ගන්න පුළුවන් කාර් එකක් හදන්න. එයා මුළු ලෝකෙම කාර් කර්මාන්තය උඩු යටිකුරු කරනවා. ඔයා මේ අද දකින ප්‍රවාහන විප්ලවය පටන් ගත්තේ එයාගේ. එයාගේ නම තමයි හෙන්රි ෆෝඩ්. එයා දවසක් කියනවා පරාජය කියන්නේ ආයෙ පටන් ගන්න ලැබෙන අවස්ථාවක් විතරයි. හැබැයි මේ පාර ඔයා කලින් පාරට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. මම ඔයාගෙන් අහනවා දැන් ඔයාගේ වයසත් අවුරුදු 40 පැනලා. ඔයාට තාමත් ඔයා බලාපොරොත්තු වුණු තැනට එන්න බැරි වුණා. ඔයා අසාර්ථක වුණා. සල්ලි ප්‍රශ්න නිසා ඔයා හිර වෙලාද ඉන්නේ. ගොඩක් අය මෙතනදි කියනවා දැන් මගේ කාලේ ඉවරයි කියලා. හැබැයි ඔයා මැරෙන්න කලින් ඔයා මම කවුද කියලා මේ ලෝකෙට පෙන්නනවා කියලා විශ්වාසයක් තියාගන්න. ඔයාගේ බිස්නස් එක ෆේල් වුණාට කමක් නැහැ. ඔයාගේ සල්ලි නැත්තටම නැති වුණත් කමක් නැහැ. ඔයා ආයෙත් පටන් ගන්න. ඔයාගේ මොඩල් T එක තාම හැදිලා නැහැ. ඔයාට පුළුවන් මේක දිනන්න.